ලස්සන ආදර කතා අහන්න අපිත් එක්ක එකතු වෙන්න. දිව්‍යාංගී තම කාමරයේ කණ්ණාඩි මේසය ඉදිරියේ හිස පීරමින් උන්නාය. සුනෙත්‍රා කාමරයේ උළුවස්ස ළඟට පැමිණ මොහොතක් දියණිය දෙස බලා උන්නාය. මව පැමිණ උළුවස්ස ළඟට වී බලා සිටින අයුරු දිව්‍යාංගී කණ්ණාඩියෙන් දුටුවාය. ඇයි අම්මා? කොහෙද යන්න ලෑස්ති වෙන්නේ? සුනෙත්‍රා පැමිණ අසල ඇති ඇඳ මතින් ඉඳගත්තාය. මදුගේ ගෙවල් පැත්තේ ගිහින් එන්න අම්මා. ඇයි හදිස්සියේ? හදිස්සියක් නෑ. සැලොන් එකක් අයින් කරන තැනක බඩු වගයක් අඩුවට විකුණන්න තියෙනවලු. ඒකත් බලන්න එක්ක යන්නේ. ලබන මාසෙ වෙද්දි කොහොම හරි සැලොන් එක පටන් ගන්න ඕනි අම්මා. තව කීයක් විතර යයිද ඉතුරු වැඩ ටිකට? දැන් තියෙන්නේ බඩු ටික ගන්න විතරයිනේ අම්මා. ඉස්සරහට දාන බෝඩ් එක ඩිසයින් කරගන්නත් ඕන. ඔය ඔක්කොටම තව ලක්ෂයකමාරක්වත් යයි. කුණුකම නැතුව අප්පච්චිට ඒ සල්ලි ටික දෙන්න කියන්නකෝ අම්මා. මම ටික ටික ගෙවන්නම්. අප්පච්චි ලෝභ වෙලා එකතු කරන්නේ අපිට අරගෙන යන්න නෙවෙයි දුව. ඔයාලගේම අනාගතය වෙනුවෙන්. අප්පච්චිට ඔය වගේ කතා කියන්න එපා. සුනෙත්‍රා තරමක් කෝපයෙන් කීවාය. එකතු කරන්නේ අපිට නම් ඉතින් අපිට දෙන්න බෑ අම්මා. අපිට දෙන්නෙත් නෑනේ. ඔයාලා ඉල්ලන සැරේට දීලා නාස්ති කරලා දාන්න තරම් අප්පච්චි ළඟ සල්ලි නෑ. අවශ්‍ය දේවල් වලට වියදම් කරනවනේ. ඉතින් මේකත් අවශ්‍ය දෙයක් නේ අම්මා. දැන් ඔය කඩකාම්බරේ හදාගන්නත් ලක්ෂයකට වැඩිය වියදම් කළානේ. ඔය කතා කරන්නේ කිසි දෙයක් නොකළ ගන්නට නෙදුව. හරි ඉතින් මම නෑ කිව්වද? අඬනලා ගත්ත දෙයක් තමයි. අඬලඬලා ගත්ත තමයි. ඉබ්බගෙන් පිහාටුවක් ගන්න වගේ. කොහොම හරි කමක් නෑ. ඉතුරු වැඩ ටිකටත් මට ඉක්මනට සල්ලි ඉල්ලලා දෙන්න. මම මේක ඕපන් කරනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ. සපුමාට පෙන්නන්න ඕනේ මටත් යමක් කමක් කරන්න පුළුවන් කියලා. මට නිින්ද යන්නේ සපුමල්ගේ ඔෆිස් එක ඉස්සරහ කාර් එකකින් ගිහලා බහින දාට. කාටවත් පේන්න වැඩ කළා වැඩක් නෑ. තමන්ගේ දියුණුව ගැන හිතලා වැඩ කරන්න. එතකොට හැම දෙයක්ම හොඳ විදියට සිද්ධ වෙයි. සුනෙත්‍රා උන්තනින් නැගිටමින් කීවාය. සඳමලේ වාට්ටුවෙහි සෝමා සමග කතා කරමින් උන්නාය. ගතෙහි කිසිදු ශක්තිමත් බවක් ඇයට නොදැනිනි. උණ ඉක්මනින් අඩුවීම ඇයට මහත් අස්වැසිල්ලක් වූවාය. තාම ඇඟට නම් කිසිම ශක්තියක් නෑ නැන්දේ. දවස් දෙකක් යනකොට ඔය ගතිය ඇරිලා යයි නෝනා. මට සපුමල් මහත්තයා ගැන දුකයි. මම නිසා ගොඩාක් දුක් විඳිනවා. මම ලොකු වරදක් කරනවා කියලා මට හිතෙනවා නැන්දේ. ඕව ගැන ඔය හැටි හිතන්න එපා දරුවෝ. හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ලබා උපන් හැටියටලුනේ. ඒව වෙනස් කරන්න අපි කාටවත් බෑ. අනේ මන්ද නැන්දේ මම මේ ලෝකෙට මොකද ඉපදුනාද කියලා වෙලාවකට හිතෙනවා. දැන් මම ජීවත් වෙන්නේ මේ පුංචි දරුවා වෙනුවෙන්. මේ දරුවා නොහිටින්න සිද්ධ වෙච්ච දේවල් වල හැටියට වෙලාවකට මට මොනවා වෙලාද කියලා මමවත් දන්නේ නෑ. ඔය පරණ දේවල් මතක් කරන එකෙන් ඇතිවෙන්නේ දුකක් විතරයි දරුවෝ. ඔය හැම දෙයක්ම අමතක කරලා දාන්න. මගේ මහත්තයා කොහේ හරි ඉඳගෙන අපි දිහා බලාගෙන ඇති. මට දැනෙනවා එයාගේ රැකවරණය මටයි දරුවටයි තියෙනවා කියලා. ඒ නිසා තමයි අද මෙහෙම හරි අපි ජීවත් වෙලා ඉන්නේ. ඔව් ඒක වෙන්න පුළුවන්. මට මතක ඇති කාලෙක මගේ අම්මා තාත්තා කවුද කියලා හොයලා නෑ නැන්දේ. ඒත් දැන් ටික කාලෙක ඉඳලා මට මගේ අම්මා තාත්තා දකින්න ලොකු ආසාවක් ඇති වෙලා තියෙනවා. ඒත් එයාලව මං කොහේ කියලා හොයන්නද? මොනව වුණත් දරුවෝ එයාලා ඔය දරුවට කළේ ලොකු අසාධාරණයක්. එක දවසක්වත් ඔය ළමයා බලන්නවත් ආවේ නෑ කියලා ඔය ළමයාමනේ මට කිව්වේ. එහෙම දෙමාපියෝ මොකටද දරුවෝ? මට එහෙම කළා කියලා මම එයාලත් එක්ක තරහ නෑ නැන්දා. මාව නිවාසෙට දාන්න නැත්තේ මොකක් හරි හේතුවක් නිසානේ. මොනවා වුණත් මාව බිහි කරලා මගේ අම්මා මට මාස 3ක් කිරි දුන්නනේ නැන්දේ. මාව නිවාසෙට බාර දීලා තියෙන්නේ මාස 4ෙන්. දැන් ඉතින් එයාලා මාව දැක්කත් අඳුරගන්න එකක් නෑ. ඒ නිසා කවදාවත් මට එයාලව දකින්න ලැබෙන එකක් නෑ. සඳමලේ කනගාටුවෙන් ප්‍රකාශ කළාය.
සපුමල්සේ කාර්යාලය මේසෙහි යම් වැඩක් කරමින් සිටියේය. දිව්‍යාගේ කාමරයට ඇතුල් වූයේ මුහුණ සිනහවකින් පුරවාගෙනය. අම්මෝ ඇති යාන්තම් ඔෆිස් එකේ ඉන්නවා. අද නම් ඔන්න කොහෙවත් යන්න බෑ. ඈත ඉඳලම නීති දාගෙන මෙන්නේ නේද? නෝන නීති දාන්න නැතුව මහත්තයට වෙන කවුදනේ නීති දාන්නේ? මම ඔයාගේ නෝනනේ. ඔයා තමයි මගේ සුදු මහත්තයා. දිව්‍යාංගී සපුමල්ගේ පුටුව පිටුපසට ගොස් සපුමල්ගේ කරවටා දෑත් තමා ගත්තේය. මෙහෙන් වාඩි වෙන්න දිව්‍යා. මේක ඔෆිස් එක. ඔයා ආවොත් ඔහොමමයි. ඉතින් මොකක්දනේ? මම වැරදි දෙයක් කළාය? අනික මුළු ඔෆිස් එකම දන්නවා අපි දෙන්න මැරි කරන් ඉන්නේ කියලා. අපි දෙන්න හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වුණත් ඔෆිස් එකක හැසිරෙන විදිහක් තියෙනවා දිව්‍යාංගී. හරි තියෙන ආඩම්බරකම අතින් අල්ලන්නවත් බෑනේ මෙයාගේ. දිව්‍යා පැමිණ ඉදිරිපස ඇති අසුනෙන් ඉඳගත්තාය. මේ මාත් එක්ක ගමනක් යමුකෝ. කොහෙද? මදුලගේ ගෙදර. දැන් කොහෙවත් යන්න බෑ දිව්‍යා. දැන් මම යනවා ෆැබ්‍රික් වගේක් බලන්න. කාත් එක්කද යන්නේ? තනියම යන්නේ. මටත් හරි පාළුයි යන්නේ. මං එන්නම් ඔයත් එක්ක ෆැබ්‍රික් බලන්න යන්න. පිස්සුද? මම යන්නේ දුර. එනකොට රෑ වෙයි. අනික ඔයා මදුලගේ ගෙදර යනවා කිව්වනේ. මදුලගේ ගෙදර කොයි වෙලාවෙ යන්න බැරිද සපුමාල්? මාත අසයි වායක ඇවිදින්න යන්න. මම කිව්වනේ රෑ වෙයි කියලා. ඉතින් රෑ වුණත් මොකෝ? ඔයත් එක්කනේ යන්නේ. තරුණ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක රෑ ගමන් බිමන් යන එක හොඳ දෙයක් නෙවෙයි දිව්‍යා. අපි තාම බැඳලා නෑනේ. බඳින්නනේ ඉන්නේ. මම ඔයාගෙනේ. ඔයාට ඕන තැනකට ඕන වෙලාවක මාව එක්කගෙන යන්න පුළුවන්. අපි ජීවිතේ විඳින්නේ වයසට ගිහිල්ලාද සපුමාල්? ඔයා නම් කිසිම හැඟීමක් දැනීමක් නැති කොල්ලෙක් වගේ සපුමාල්. මට ඔයා කියන්නේ මොකද්ද කියලා තේරෙනවා දිව්‍යා. ඇත්තටම ඔයාව දැක්කම කිසිම හැඟීමක් දැනීමක් නැහැ. ඒක තමයි ඇත්ත. සපුමල් ඉවත බලාගත් වනම කීවේය. එතකොට කවුරු දැක්කමද හැඟීම් දැනීම ඇති වෙන්නේ? දිව්‍යාංගි පෙරලා ප්‍රශ්න කළාය. තාම මට එහෙම කෙල්ලෙක් හම්බ වෙලා නැහැ. හොඳම දේ තමයි ඔයා තවත් මම ගැන බලන් ඉන්නේ නැතුව හොඳට හැඟීම් දැනීම් තියෙන කොල්ලෙක් හොයාගන්න එක. සපුමා තම අසුනෙන් නැගිට පිටතට ගියේය. දිව්‍යාංගි කෝපෙන් බලා සිටියාය. ඩග්ලස් වීරසිංහගේ මරණය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තවදුරටත් සිදුවෙමින් පවතී. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පොලිස් පරීක්ෂක දේවින්ද කැඳවා පරීක්ෂණවල තත්ත්වය විමසා සිටියේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහාය. අද උදේ ඩංකන් කුලසේකර විල්ෆර්ඩ් ඉඹුලානුව මුණ ගැහිලා තියෙනවා පබ්බේ හොටෙල් එකේදී. ඔය වගේ අස්සක තියෙන හොටෙල් එකක මේ දෙන්න මුණ ගැහෙන්නේ මොකක්ම හරි කූට වැඩක් මෙයාලා අතර තියෙන නිසා කියලායි මට හිතෙන්නේ සර්. ඒක ඇත්ත දේවින්ද. කිට්ටුව කොච්චර හොටෙල් තියෙනවද? එච්චර දුරට යන්න තරම් හේතුවක් නෑනේ. හොඳට සෝදිසියෙන් හිටියොත් අපිට මොකක් හරි හොඩුවාවක් හොයාගන්න පුළුවන්. මම ඒ වෙනුවෙන් දෙන්නෙක්ම දාලා තියෙන්නේ සර්. මිනිහට ගේ එළියට යන්න බෑ අපේ අයට නොපෙනෙන්න. ඒක හොඳයි. ඩංකන් මොකක් හරි ෆොටෝ එකක් දීලා තියෙනවා විල්ෆ්‍රෙඩ්ට. විල්ෆ්‍රෙඩ් ඒක බලලා සාක්කුවේ දාගත්තලු. මම CCTV චෙක් කරලා බැලුවා ෆොටෝ එකේ ඉන්නේ කවුද කියලා. ඒත් පැහැදිලි නෑ සර්. ඒකත් එහෙමද? බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා. දේවින්ද දැන් යන්න. අර ඩංකන් ෆලෝ කරන්න දාලා තියෙන PC දෙන්නට හවසට මාව හම්බ වෙන්න කියන්න. ඕකේ සර්. දේවින්ද ආචාර කර පිටව ගියේය. දිව්‍යාංගි සපුමල්ගේ අසුන මත ඉඳගෙන බලාගෙන උන්නාය. ජානක සපුමල්ගේ කාමරයට එබුණේ අවසරයකින් තොරවය. කොමඩම් බොස්. සපුමල්ගේ අසුන මත සිටින දිව්‍යා දුටු ජානක ඇසුවේය. මේ දැන් ගියා විතරයි. හැයි හම්බුනේ නැද්ද? නෑනේ. ඕකේ මම කෝල් එකක් දාලා බලන්නම්. ජානක යන්නට පිටත් විය. ජානක පොඩක් ඉන්න. මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ. ඔයා හම්බ වෙනකම්මයි හිටියේ. මාත් එක්ක මෙහෙන් ඇවිත් ඉඳ ගන්නකෝ. ජානක ඇය ඉදිරිපිට ඇති අසුනේ ඉඳගත්තේය. ජානක මම අහන දෙයට ඇත්තම කියනවද? දිව්‍යා ජානකගේ මුහුණට එබී ඇසුවාය. මම මොකටද ඔයාට බොරුවක් කියන්නේ? මොකද දැනගන්න ඕන? සපුමාට මොකක් හරි වෙන සම්බන්ධයක් තියෙනවද? මට දෙතුන් දෙනෙක්ම කිව්වා. එහෙනම් ඉතින් මගෙන් අහනකින් තේරුමක් නෑනේ.
ඔයා සපුමල්ගේ හොඳම යාළුවා නිසා ඇහුවේ. දිව්‍යා සපුමල් කියන්නේ ඔයා හිතන ජාතිය කෙනෙක් නෙවෙයි. මම දැනුවත්ව නම් එයාට කිසිම සම්බන්ධයක් නැහැ. එහෙම තියෙනවා නම් එයා මට නොකිය ඉන්නෙත් නැහැ. එහෙනම් ඇයි එයා මට හැමතිස්සෙම රිද්දන්නේ? ඔයා ඕනවට වැඩියව සැක කරනවා. එයා කැමති විදිහටවත් ජීවත් වෙන්න උත්සාහ කරන්න. එතකොට ඔව හරියයි. මට තේරෙන්නේ නැහැ මම මොකද කරන්න ඕනි කියලා. මම කොයි දේ කළත් එයාට වැරදි. අපි පුංචි කාලේ ඉඳලම එකට හැදුනේ වැඩුනේ. මට එයා නැතුව ජීවිතයක් හිතා ගන්නවත් බෑ. එයාට එහෙම හැඟීමක් නැත්තේ කියලා මට හිතා ගන්න බෑ. ඔයාවත් පොඩ්ඩක් එයාට තේරුම් කරලා දෙන්න. ඒක මට කරන ලොකු උදව්වක්. ඔයාට තමයි ඒක කරන්න පුළුවන්. මම කියලා බලන්න. දැන් කොහෙටද එයා ගියේ? ෆැබ්‍රික් වගේක් බලන්න යන්න ඕනි කියලා ගියේ. හරි. මාත් එක්කත් කිව්වා තමයි ෆැබ්‍රික් වගේක් බලන්න යන්න ඕනි කියලා. එහෙනම් මම යන්නම් දිව්‍යා. ජානක අසුනෙන් නැගිට පිටව ගියේය. දිව්‍යාංගි දිගු සිසුමක් පිට කළාය. සපුමල් කෙලින්ම ගියේ රෝහලටය. ඔහු එන විට සඳමලීගේ ටිකට් කපා තිබින. සඳමලී නිවසට යෑමට සූදානම් වී උන්නාය. ඔයා ආදරය කරන සඳමලී නවකතාවේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා ආසාවෙන් කුතුහලෙන් බලාගෙන ඉන්න කියලා මම දන්නවා. ඉතින් අපි ඉක්මනටම තවත් අලුත් කොටසකින් මුණ ගැහෙමු. කතාව අද කොහොමද කියලා කියන්න මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න. එහෙමනම් ඉක්මනින්ම අලුත් කොටසකින් මුණ ගැහෙමු. ලස්සන ආදර කතා අහන්න අපිත් එක්ක එකතු වෙන්න.